යාළුවනේ කොහොමද ඔයාලට අද මම ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ගෙනාවේ අපේ ඉස්කෝලෙන් ගිය විනෝද චාරිකාවක් ගැන ඔයාලට පෙන්වන්න. අද අපි බුසාන් නගරයට යනවා. එහෙ ගිහිල්ලා අයිස්ලින්ක පැදලා අවතාර් ෆිල්ම් එක බලලා 5 ස්ටාර් හොටෙල් එකක රෑට නවතිනවා. මේ තියෙන්නේ අපි අයිස්ලින්ක පදින්න ආපු තැන. හැබැයි මට නම් හරියට පදින්න බැරි වුණා. ඒත් අපේ නංගි නම් හොඳට වැද්දා. අයිස්ලින්ක් පැදලා දවල්ටත් කාලා ඊට පස්සේ ගියේ අවතාර ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එක බැලුවේ 4D ෆිල්ම් හෝල් එක. ඒක නම් මාරයි. අපිත් ඒ ෆිල්ම් එක බැලුවේ කැලේ ඇතුලේ ඉඳගෙන වගේ. වතුර වැටෙනවා, හුලං වදිනවා, පුටු පැද්දෙනවා. ඒ ෆිල්ම් එක බලද්දි අපි නිකන් කැලේ ඇතුලේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. 4D තාක්ෂණය කියන්නේ ඒක තමයි. අපි ඒ ෆිල්ම් එක බලලා ගොඩක් සතුටු වුණා. You get me. Both of you are a hammer this place flat. Pregnant ladies, kids. I'll blow grandma's skinny shit through the back of the hooch because I just don't care. And my pals here, though, they're just dying to waste everybody and take some scalps. ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි රෑට නවතින 5 ස්ටාර් හොටෙල් එකේ බුෆේ එකට ගිහිල්ලා රෑට කෑවා. අපි දැන් අපේ කාමරයට ආවා. මේ හොටෙල් එක තියෙන්නේ බුසාන් නගරයේ හෙවුන්දේ බීච් එක ඉස්සරහා. මේකේ තට්ටු ගොඩක් තියෙනවා. අපි හිටියේ 36 වෙනි තට්ටුවේ. මේක මාර සුපිරි කාමරයක්. මේ කාමරේ හැමදේම වැඩ කරන්නේ සෙන්සර් වලින්. අද අපි රෑ වෙනකන් සෙල්ලම් කරලා සින්දු කියලා නටලා තමයි නිදාගත්තේ. අද මට ගොඩක් සතුටු දවසක් වගේම හිතට දුකකුත් තියෙනවා. මේ මගේ අවසාන ට්‍රිප් එක. මම මේ වසරේ මාර්තු මාසයේ සිට මිඩල් ස්කූල් එකට ඇතුළත් වෙනවා. Making hada, making han, making hada, making han. Pyong pyong hada, pyong pyong han. Pyong pyong hada, pyong pyong han. Ultung butung hada, ultung butung han. Ultung butung hada, ultung butung han. Pyong pyong hada, pyong pyong han. Pyong pyong hada, pyong pyong han. මේ අපේ ට්‍රිප් එකේ දෙවනි දවස. අපි ඊළඟ දවසේ ගියේ ඇක්වෑරියම් එකක් බලන්න. ඒකේ ලස්සන දියකිඳුරියොත් හිටියා.
හරියටම වීඩියෝ කරගන්න බැරි වුණා මට. පුළුවන් වෙලාවට තමයි වීඩියෝ කරගත්තේ. මෙතන මුහුදු පතුලක තියෙන අත්දැකීමක් තමයි ලබා දෙන්නේ. ගිය කිඳුරේ ඉන්නවා, මාළු ඉන්නවා. තව ලස්සන දේවල් තියෙනවා. ඊට පස්සේ අපි ගියේ ඩිජිටල් මියුසියම් එකකට. මේ හැම නිර්මාණයක්ම කරලා තියෙන ඩිජිටල් වලින්. මේකේ මල් තියෙන තැන්වලට ගිහම මල් වල සුවඳක් දැනෙනවා. මේ හැම දෙයක්ම හරිම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. මේ අපි දෙන්න හදපු ඩිජිටල් නිර්මාණය. මම නම් හැදුවේ කොටියෙක්, නංගි නම් හැදුවේ නාරියෙක්. 잠깐만. 네, 누가? 아, 저기 아니지, 저기 아니고. 저기 여기가. දින දෙකක් පුරා ගෙවුණු අපේ විනෝද චාරිකාව මෙතනින් අවසන්. මේක බලලා අපි නිවසට එන්න පිටත් වුණා. ඉතින් යාළුවනේ මේ වත්තේ පාසලෙන් වසරේ අවසානයට යන අන්තිම ට්‍රිප් එක. මේ සඳහා අපේ කිසිම මුදලක් අය කරේ නෑ. පාසලෙන් තමයි ඒ වියදම් ඔක්කොම කරේ. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට මම ගිහිල්ලා එන්නම්. බයි.